මීට අවුරුදු 8කට විතර කලින් හිටියේ පොල්ගහවෙල. දැන් ඉන්නේ මොනරාගල. මම කලින් ලංකාවේ ප්‍රසිද්ධ බිස්කට් සමාගමක ඩ්‍රයිවර් කෙනෙක් විදිහට හිටියේ. පෞද්ගලික හේතුවකට මට පොල්ගහවෙල ඉඩම විකුණලා එන්න සිද්ධ වුණා මොනරාගලට. ඒත් එක්කම මට මගේ රස්සාවක් නැති වුණා. හරිම අමාරුවෙන් තමයි මම රස්සාවක් හොයාගත්තේ. ඒක මොනරාගල ටවුන් එකේ ඉඳන් ටික දුරක් යද්දී තියෙන මල් ශාලාවක්. මට ඒකේ ඩ්‍රයිවර් විදියට තමයි රස්සාව හම්බ වුණේ. මුලින් නම් ගෙදර අය අකමැති වුණත් පස්සේ යාලා ඒකට කැමති වුණා. සමහර විට කැමති වුණාමත් නෙමේ, එයාලට කැමති වෙන්න වුණා. දවසක් මම ගෙදර එන්නකොට මට මල් ශාලාවෙන් කෝල් එකක් ආවා. හවස 4ට විතර වෙද්දී එන්න මල් ශාලාවට. මිනිහක් දැන් ගෙනාවා අපි එම්බම් වැඩ ටික කරලා ඉවර කරනවා 4 වෙද්දී. මම ලෑස්ති වෙලා ගියා මල් ශාලාව ළඟට. යද්දි මිනිහ සරසන්න ඕන වැඩ ටික කරලා ඉවරයි කරලායි තිබුණේ. මල් ශාලාවේ වැඩට හිටපු දෙතුන් දෙනයි මම එකතු වෙලා මිනි පෙට්ටිය දැම්ම කාර් එකට. ඒක දානකොට මගේ කරේ තිබුණු මාලේ පැටළුණා මිනි පෙට්ටියේ. ඒකේ පැටළුණු මාලේ කැල්ල වැටුණා පෙට්ටිය උඩටම. ඒක මට එච්චර හිතට දැනුණු දෙයක් නන් නෙමෙයි ඉතින්. මම කාර් එකට ගොඩ වුණා. ගොඩ වෙලා කාර් එක ස්ටාර්ට් කරනකොටම එතන වැඩ කරන කෙනෙක් දුවගෙන ඇවිත් මට රෝල් කරලා උත්තලා තිබුණු මලගෙදර පෝස්ටරයක් දුන්නා. තව ටිකෙන් මේක අමතක වෙනවා කියලා. ඒ පෝස්ටරේ අනිත් පැත්තේ සීට් එකකින් තියාගත්තු මම මලගෙදරට යන්න පිටත් වුණා. ඔයාලා ඉතින් දන්නවනේ අවුරුදු ගාණක් ගියත් අපිට සමහර මිනිස්සුන්ව එක හේතු එක්ක මතක් වෙනවා කියලා. ඉතින් මම යන පාරේ එක පැත්තක ඇහැල ගහක මල් පිළිලක් පිපිලා තිබුණා. ඉතින් මම මීට අවුරුදු ගාණකට කලින් ආදරය කරපු ලස්සන අහිංසක ගෑන් ළමෙක් හිටියා. අපි දෙන්නම හරි ආදරෙන් හිටියා. අපි ගොඩක් දවස් වලට පේරාදෙනියට යනවා. මගේ කොණ්ඩේ පොකුටුයි. එයා ඒ මල් කඩලා එයාගේ කන ළඟින් එකක් ගහගෙන මගේ ඔළුවේ හැමතැනම මල් ගහලා ඔහේ hina වෙවි ඉන්නවා. ඉතින් කාලයාගේ යවෑමෙන්ම අපි අපෙන් ඈත් වුණා. හේතුව අදටත් මහා රහසක්. පස්සේ කාලෙක මාට ආරංචි වුණා එයා වෙන කෙනෙක් එක්ක විවාහ වුණා කියලා. ඒ කාලේ මගේ හිතට දරා ගන්න බැරි තරමට අමාරු වුණත් පස්සේ කාලෙකදී මමත් කසාද බැන්දා. ඉතින් මට ඕව මතක් වුණේ අර කහපාට මල් ගහ දැක්කට පස්සේ සෙනඟ ටිකක් හිටියා. ලොකුවට හදලා නැති ගෙයක් කපරාදුවත් කරලා තිබුණේ නෑ. මම එතනට ගියාට පස්සේ එතන හිටපු පිරිමි කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා මම ඒ ගෙදර සාලන් මිනිහ තියන්න ඕන තැන හැදුවා. ඒ අතර මගදී තමයි මම ඒ අයගෙන් ඇහුවේ මොනවා වෙලාද නැති උනේ කියලා. වකුගඩුව අමාරුවක් තිබිලා තියෙන්නේ කියලා මම ඒක දැනගත්තේ ඒ වෙලාවේ. කොහොම හරි ඔන්න මිනිහ සාලෙට ගෙනාවා. මමම තමයි මිනි පෙට්ටිය දිගෑරියේ. මට අහස පොළොව දරා ගන්න බැරි විදිහේ දෙයක් සිද්ධ වුණේ. මම විනාඩි ගානකට කලින් මතක් කර ආපු ඒ මම අවුරුදු ගානකට කලින් මටත් වඩා ආදරය කරපු එක්කෙනා තමයි හිටියේ මේ පෙට්ටිය ඇතුලේ නිදාගෙන. මම එහෙම මොළුව අත ගහගත්තා. එතකොටම එතන හිටපු එයාගේ හස්බන්ඩ් මගෙන් ඇහුවා "ඇයි මල්ලි මොකක්ද අවුල?" කියලා ඇහුවා. මම කොහොමද එයාට කියන්නේ ඒක? නෑ මල්ලි අවුලක් නෑ. මම එහෙම කිව්වේ මම එතන අවුල් ජාලයක් ඇති කරන්න ඕන නැති හින්දායි. එයාගේ එහාට මෙහාට වෙලා තිබුණු සාරි පොට හැදුවේ. මම අවුරුදු ගානකට කලින් මාව බලන්නෙද්දී වැඩිපුරම ඇඳගෙන ආවේ ලාදම් පාට ගවුමක්. මට ඒක මැවි පෙවුණා. ඒ වෙලේ එයාගේ අත් දෙක එකතු කරලා ආපහු ටිකක් හරි ගස්සද්දී මාගේ ඉස්සර මගේ අතේ එලිලා හිටපු හැටි මැවි පේනුණා. මූණ ආපහු හරි ගස්සනකොට ඉස්සරම මාදෙනෙන් තද කරලා සිපගත්තු කම්බුල් මැවි පේුණා. ඉස්සර තොරතාංචියක් නැතුව කියු තොල් අද සදාටම නවත්තලා. ඒ වගේම ඒවා අදේදා තරම් සිව්මෙල් නෑ. දැන් හරි ගොරෝසුයි. ඉස්සර මගේ දිහා ආදරෙන් බලාගෙන හිටපු hina වෙනකොට හීනි වෙන නිල් පාට ඇස් අද සදාටම පිය වෙලා. මම මේ ඔක්කොම අනිත්‍යම පාරට තව එකපාරක් බැලුවා. ආපහු මට සිත ගන්නට නොලැබුණොත් මම එයාට පළවෙනි පාරට වගේම අන්තිම පාරට ඇත්තටම වැන්දා. එන්න මල්ලි තේ එකක් බීලා යන්න. මට එහෙම කිව්වේ එයාගේ මහත්තයා. මොන තේද ඒ වෙලාවේ මට ජීවිතේම කල්කදුරු වගේ වෙලා තිබුණේ. ඉතින් මම එතනින් ආවා. ඇවිත් කාර් එකේ ඉඳගත් තමයි දැක්කේ එයාගේ පෝස්ටර් එක මගේ අනිත් පැත්තේ ෂීට් එකේ තියෙනවා.
ඒක අතරගත්තු මම දිගෑරිනවද නැද්ද කියලා කල්පනා කරලා ඔව් මම ඒක දිගෑරියා. ඒකෙත් එයා ඇඳගෙන හිටියේ ලදම් පාට ඇඳුමක්. තවත් එක පාරක් ඒ නලට දිග පාදුවක් දුන්නා. ඊට පස්සේ කතා කරලා එතන හිටපු කෙනෙක්ට ඒ පෝස්ටරේ දීලා මම ආවා. සමහර විට එයා වෙන්නේ නැති මගේ කරේ තිබුණු මාලෙන් හයියෙන් අල්ලගන්න නැත්තේ